හේලෝ මගේ රත්තරන් යාළුවනේ. ඉතින් අදත් ඔයාලව සාදරයෙන් ආදරෙන් පිළිගන්නවා ෆීනික්ස් සිංහල YouTube channel ගෙන තවත් එකක් Minecraft වීඩියෝ එකකට. ඉතින් අද ඔයගොල්ලෝ ගෙනල්ලා තින්නේ අලුත් සීරියස් එකක්. සීරියස් එක ගැන විස්තර ඔයගොල්ලෝ කියන්න ඊට කලින් කියන්න විශේෂ දෙයක් තියෙනවා. කියන්න කනගාටු වෙමක් ගැන අපේ හීරෝ බ්‍රෑන්ඩ් සීරියස් එකට ගැලවුණා. අර ඩික්ටද දෙන්නද කියලා කුණාටුවක් ඇවිල්ලා PC ටිකට මක බෑ වුණා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. හීරෝ බ්‍රෑන්ඩ් ගැන අපිට අමතක කරලා දාන්න වෙනවා. ඉතින් අපි හැම කියලා සැලෙන්නේ නැහැ. මම අලුතෙන් ඔයගොල්ලන්ට එපිසෝඩ් සීරීස් එකක් පටන් ගන්නවා. මේක වෙයිලා මොකද්ද මේකට කියන්නේ? Minecraft trade mode එකේ අලුත් සීරීස් එක. හරිද? අලුත් සීරීස් එකක්. අද අපි මුලින්ම මේකේ මේ වැඩවලට අපිට ලයිට් ට්‍රයි එක තිබ්බොත් හොඳයි කියලා හිතෙන නිසා අද අපි මේක ස්පීඩ් රන් කරනවා. මුලින්ම ගිහිල්ලා ඩ්‍රැගන්ට කෙලවලෙමු. යන ගමන් ඒක ටික කතා කරමු නැත්නම් කයියගේ හු විතරක් වෙනවා. මං YouTube එකෙන් ගෝඩ් සීඩ් එකක් ගත්තා. මේක හරිනම් අපි ස්පෝන් වෙන මේ ගහමුදුනේ යන්න ඕනි අන්නර පැත්තට. හරිද? අඩෝ දුවහන්. හරිද? මේ සීඩ් එක ගැන මං ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. ලයික් කරලා නැත්නම් දැම්ම ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. අමතක කරන්න එපා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. මං හිතන්නේ මං හරි එහෙනම් බයෙන් දැන්නේ. මිතුරේ මෙන්න මේ චෙස්ට් එක තුල තියෙනවා අනිවාර්යෙන් ඩයමන්ඩ්. හරිද? සීර්සියක් බඩු ෆිවර් අම්මට සිරි ඔන්න ඔක යාළුවනේ මම මේ සීඩ් එක තෝරගත්තේ මේ ඊට පස්සේ තව තැනක් තියෙනවා. මේක මොකද්ද? ගෝල්ඩන් වූට් පොතේ හැටියට මෙන්න මෙතන මෙන්න මේ උඩ ගෙදර චෙස්ට් එකේ තව තියෙන්න ඕනි ඩයමන්ඩ් නම්මන අම්මට උඩු අඩෝ 64 යාළුවනේ අපි මයිනින් හෙන යන්නේ මයිනින් ඉතින් ගිහින් වැඩක් නැහැ දැන් කොහොමද හෙල්මට් එකක් හම්බුණා ෆයර් චේන්ජර් ඒක එහෙම තියාගමු ෆ්ලින්ට් ඇන් ස්ටීල් එක වැඩන්නේ එහෙම කියලා විසි කරන්නේ නැහැ මේකේ ෆෝචුන් අම්මට උඩු ෆෝචුන් තුන මේකේ ෆයර් ප්‍රොටෙක්ෂන් දිනනවා ඉතින් පොඩ්ඩක් මුදිය ගමු අයන් කොළම ඉන්න උත්නම් කෙලවන්න ඕනේ නැති වෙයි මොකද අපි ළඟ මේ අවශ්‍ය කරන තරමේ බඩු තියෙනවා ඒ නිසා උඹට අද අපි අබේ දාණය දෙනවා හරිද අපි මෙන්න මේ හරියෙන් නිදාගමු අල්ලි අල්ල නැකිටන අල්ල කවුද යන්නේ පිටපස්සේ මල් නැකිටන කොහේ හරි හාල්නස් එක්ක ඉන්නවා යාළුවනේ ෂොට් දෙකයි හරිද දැන් නිදා ගන්න පුළුවන් වෙන්න ඕනේ පුතේ හැටියට හරි ස්වීට් ඩ්‍රීම්ස් යාළුවනේ මේ මට කොහොමත් ෂේඩ් ඕෆ් කරන්න වෙයි මේක මැදදි වගේ මොකද මේ මැෂින් එක හයියෙන් වුණාට වැඩක් නැහැ ඔයගොල්ලන්ට පේනවා මේ මොඩ් පැක් එක මේ මැෂින් එක කන්නම හදපු එකක් දැන්ටත් වෙන මොඩ් පැක් වල BMC වගේ මොඩ් පැක් මම ප්ලේ කරලා බැලුවා මේ FPS 100ත් 110ත් අතර ගානක් යනවා දැන් මේක ඔයගොල්ලන්ට FPS පේනවා 50 60ක් තමයි ඒගොල්ලෝ ඇවරේජ් එක විදියට කියන්නේ RPS කාඩ් එකක් තිබිලා මෙහෙම තත්ත්වයක් උදා වෙලා කියන්නේ ඔයගොල්ලෝ හිතන්නකෝ ටෙම්පරේචර් එකත් ගිහින් තියෙනවා 60 නෑ ඔව් 67කට ගිහින් තියෙනවා ටෙම්පරේචර් එක ඒ මේ CPU එකේ GPU 76යි කැප තමයි ඒ නිසා මම මැද හරියදී වගේ එක ෂේඩ් ඕෆ් කරනවා අරන් ගන්න එපා අඩෝ ගහන්න නැද්ද කපා ගන්න ගහක් ඕනි අල්ලුවනේ අපි මේ හැරියෙන් රිස්පොන්ස් සෙට් කරලා යන් ඊට පස්සේ මෙන්න මේ ගහ කපා ගමු ට්‍රේඩ් මෝඩ් එකේ අද අපි මොනවත් හදන්න යන්නේ අද අපි කරන්නේ කෙලින්ම මේව කරන එක මේක ස්පීඩ් රන් කරලා දාන එක මම වැඩි එඩිට් වලට දැන් යන්නේ නැහැ එඩිට් නම් වැඩක් නැහැ ඉස්කෝලේ එහෙම පටන් ගත්තු නිසා දැන් මට මේ ටයිම් එහෙම නැහැ එඩිට් වලට එඩිට් ගැනත් ඉස්සරහට සලකා බලන්න මෙහෙම හදාගමු බේසික් බඩු මුට්ටු ටික අඩෝ
ඕ හෙල්මට් එක දාගෙන ඉන්නකෝ. එහෙම තියාගමු. ඊට පස්සේ අපි මෙහෙම ස්ටික් ඔක්කොටම හදාගමු. ඊට පස්සේ ආමර් ටිකට යමු. 1 2 1 3 අඩෝ අද්දාහිල් 4යි. එඩින් ස්ප්ලිට් එක හැදුනා. කාන් එක අපි අරන් තියාගමු. ස්ප්ලිට් ඕනි වෙයි. ලෙගින්ස් හදාගමු. ඊට පස්සේ X එක ඊට පස්සේ පික් එක ඊට පස්සේ සෝඩ් එක ගුඩ්. හරිද? දැන් අපි මේ ටික දාගමු මිතුර. මගේ ෆයර් ප්‍රොටෙක්ෂන් තියෙනවා. ඒ වුණාට කමන්නේ නැහැ. ෆයර් ප්‍රොටෙක්ෂන් වලින් ඇති වැඩක් නැහැ. ඊට පස්සේ පොතේ හැටියට තන ලාව තියෙනවනේ. ලාව ඔව් තියෙනවා. හරි අඩෝ. හරි විකර කමන්නේ. මේක වැඩන්නේ. මේවා වැඩන්නේ. මේක කොහොමත් වැඩන්නේ. මේවා වැඩන්නේ. ස්ටික් ටික අරන් තියාගමු. අන්ඩ්‍රේකින් වැඩන්නේ. ෆයර් ප්‍රොටෙක්ෂන් වැඩන්නේ. මේක වැඩන්නේ. මේල් ටිකත් ඕන. ඒ වුණාට කොහොමද පිච්චාවි. මෙන්න මේ ස්කෙලට් එක අරන් තියමු. අපිට හදිසියක් වුණොත් දාගන්න. ඔය ටික කොහොම තියාගමු. ඩයමන්ඩ් ටික මෙහෙම තියාගමු. මේ මේල් ටික උඩින් තියාගමු. දැන් මේ ටික ගමු අතට. මං හිතන්නේ දැන් අපි රෙඩි. දැන් අපි කෙලින්ම නෙදරකට පැන්න නම් අපි සතුටින්. අපි දැන් අයන් බකට් එකක් හදාගන්නත් ඕනි. අපිට ලාවා ඕනි. ලාවා නම් ටිකක් ඕනි වෙයි. බකට් මං හදන්න යන්නේ තව. අපිට අයන් ගොඩක් ඕනි ඉස්සරහට. මේ එහෙම හදන්න හෙන ගේමක් දෙන්න ඕනි මන් දන්න හැටියට. එන්ඩසයිට් ඇලොයි එහෙමයි අයන් එහෙමයි. මං හිතන්නේ අපිට අයන් ෆාම් එකක් ගහගන්න වෙයි. නැත්තම් මයිනින් යන්න වෙයි. එච්චරයි නේද ගන්න ඕනි. ඔක්කොම ගත්තා. කන්න ඕනි කෑම හදාගත්තේ නේ. එන්න එහෙම යාළුවනේ. මේ ආකාරයට nice very good. හරි ලස්සනයි very good. හරි දැන් අපි යන් යාළුවනේ මයින් නිදර්කට දුව දාලා ඉන්න. එහෙම ගන්නෝ වෝටර් බකට් එක. හරිද? අපි මේක දැන් මෙන්න මේ ආකාරයට අලාගමු මේක උඩට. ඊට පස්සේ මෙන්න මෙහෙම මේ වැඩක් නැති මගුල් අයින් කරලා දාමු. ඊපස්සේ මේ ටික අඩෝ කීයක් ඕනිද? පොඩ්ඩයි ඕනි. යාළුවනේ මං කැල්ල මේ කැල්ල පොඩ්ඩක් ස්කිප් කරන්න 60 පැයක් යයි වගේ. හරිද යාළුවේ මේ මං ඔබ්සිඩියන් ටික නම් ගලව ගත්තා. මං හිතනවා මේක නැති වෙයි කියලා. 11ක් තියෙනවා. ගහලා බලමු. අඩෝ පානානේ බම්මා. මෙන්න මේ ආකාරයට ගහුවොත් අපි ඇති වෙයිද? අඩෝ මෙච්චර ලොකු එකක් හැදුවේ අර උතෙන් ආපු හැපි ගාස් ගේන්න දන්නේ නැහැ නෙදරකින්. අඩෝ නෙදරකින් නෙවෙයි නේද බං ඉන්නේ හැපි ගාස්. අත්තයි. මේ ආකාරයට අපි බ්‍රිජ් කරන් ගිහිල්ලා නයිස්. මං හිතන්නේ පෝටල් එක කම්ප්ලීට් කරා. හරි යාළුවේ පෝටල් එක කම්ප්ලීට්. කොහොමගේ ෆ්ලින්ට් ඇන් ස්ටීල් එක. ඒක ඕනේ මෙන්න මේක ගමු. මේක හැමතියම ඔබ්සිඩියන් දෙක. යම්මට. පුරණ වාසනාව යාළුවෝ කණිමුනේ දෙකට. හරි අන්න කෑම තියෙන
ඊට පස්සේ මෙහෙම ලොකුවට දාගන්නවා P. මේකට දාගන්නවා මෙතෙන්ටත් දාගන්නවා ලොකුවට P. මේක enable කරනවා මේකට global කරනවා පාට දානවා ගම් පාට නෙවෙයි මේ නිල් පාටත් නෙවෙයි dark blue nice. ඉතින් දැන් එහෙනම් අපිට portal කියලා පෙන්නන්න ඕනේ. දැන් ගියන් bastion එකක් හොයාගෙන අට්ටු උඹනේ දර අංගම්මන සුමන කියන්නේ අට්ටු උට ගහන්න නැති වෙන්නේ අයියා යාළුවේ මෙතන නෑ අම්මට දැක්කේ නෑ වගේ මෙතනින් අපි escape වෙමු යාළුවේ. ලාව ගොඩක් තියෙනවා කාලා කන්නි බයෝම් එකකට කඩාපාත් වෙලා තින්නේ. මන්නම් කැමතිම නෑ මෙතෙන්ට. අර උඩ පයින් උනුත් ඉන්නවා මුන් කෙල්නවා ඊට පස්සේ නොක් බෑක් එක නිසා 11 වලට වෙන්න මැරෙන්නේ. ඕම්පයි ප්‍රශ්න. මේ මේකක් තියෙනවා යාළුවනේ අපිට බැස්ටියන් එකක් හොයාගත්තොත් ආයේ නෑ. අපිට හැමම මේ කාලා කන්නේ එක්ක ඇති අපේ ඩයමන්ඩ් ටික විනාශ කරලා දාන්න. මල්ලි මේ ජෝගිද ජෝගි බෑ ආ ඕනනම් එන්න හොඳකට නෙවෙයි මන් තෝ ගැන හොඳට දන්නවා. මිතුරේ මේ බයෝම් එකකින් අපි පැන ගන්නකම් අඩෝ නයිස් බං මං හිතන්නේ අපි හොයාගන්න ඕන එක හොයාගත්තා. යම් බේස්ලගේ ආච්චිට හාල් කරවල එන්න අඩෝ නයිස් කොල් පුයා ඉන්නපන් ආමර ටික ඩියුරබිලිටි මාව කනවනේ ඉතින් කරන්න බෑනේ සුද්දා අඩෝ වතු මේ වගේ මට හරියට පුරුදු නෑ යාළුවනේ. 7 අවුරුද්දේ මයින්ක්‍රාෆ්ට් ගන්න ඇවිල්ලා ඉන්නේ. අඩෝ නයිස් බං. අපි මෙහෙම දැන් කීප් එකේ උඩට යන්. කොයි වෙලාව කඩම් පාස්සේ ඉඳන්නේ. තුපි එනවා ප්ලීස් එකේ හදේකො. අඩෝ මන් හිතන්නේ සාරිවොට් එකට තමයි මිතුර ඇවිල්ලා තින්නේ. ඉන්නවා මේක ඇතුලේ ඉන්ටෙන්සිටි කිල් එකක් තියෙනවා. දැන් ප්ලේස් එක පාම් කරමු. හරිද? මොකද මුන් ටික ළඟට යන්නේ. කොයි වෙතේද එන්නේ? ප්ලේස් ටු ගාස්ට් කෙනෙකුත් කෑ ගහනවා කියහම පේනවා මන් ටැබ් එක ඔබලා බැලුවොත් කොහෙද උඹරලා ඉන්නේ මං දැක්කා අන්ටෝනි ප්ලීස් රිස්ටෝර් හරිද මට බලගෙන් ප්ලේස් පවුල ටිකක් විතරයි ඕනි හරිද ඔයාලට මැරෙන්න මෙතන කොහෙද ඉන්නේ කියනවා මට ඌස් එක ඔබ මගේ ළඟ ඉන්නේ කියලා මන් දන්නවා අයික් කෙනෙක් ප්‍රෝමෝලා ඇටේ
මල්ලිලා බලනන් සාවේ අබ්බා අටෝ කඩලා ගියා බලන්න ඇදුවද හරිද මිතුරනේ බැස්ටියන් එක ගැන පත එකක් බැස්ටියන් යන්නේ මේක මේ බෝට්‍රස් එක මෙච්චර වෙලා වැරදි වචනේ කියලා තියෙන්නේ දැන් තමයි කොම්බලේට තේරුනේ මෙච්චර වෙලා වචනේද කියලා තියෙන්නේ කියලා හලුකු දෙයක් නෙවෙයි මෙන්න මුන් හොයන්න ගියාට පස්සේ ඉතින් මරාගෙන කන්න පුළුවන් හරිද ප්ලේස්ලා නේ අට්ටෝ මේකේ ඩයමන්ඩ් මෙඩල් එකක් තියෙනවා කොහොනි ගෝල්ඩ් ටික දීපන් මෙතන ටික වැඩිපුර ඉන්නෝ ඔබ්සිඩියන් තියෙනවා හරිද මට උඹලගේ සද්දේ එනවා එතනින් පහළට තැනක් නෙවෙයි හරිද කොහෙද ඉන්නේ බං අතෝ දැන් නම් හාරට හැදෙනවද දැන් පොඩ්ඩක් දක්න වෙටිලා වගේ මට පේනවා අපේ සෙට් එක ඉල්ලලා තිබ්බ දිග වීඩියෝ දාපන් කියලා දැන් බය වෙන්න බෑ දිගටම එන දිග වීඩියෝ තමයි එකක්වත් දෙන්නේ නැහැ කොටේ ඒවා කොහොමද කියවන්නේ කොටේ ඒවට කැමති නෑ අනේ නේ කොල්ලොන්ට කැමති කෙල්ලොන්ට විතරයි නිසා බය වෙන්න එපා අඩෝ කෝ යකෝ ඌරු හොම්බලා ටිකක් ඉන්නවා කියලා මට පේනවා අඩෝ දැන් ප්ලේස් ගහන්න එපා යකෝ අලයෝ අයියෝ තමයි යකෝ හෙල්ත් එක අම්මට හරි ඉවරයි යාළුවේ මං ඉවරයි මිතුර මගේ හෙල්ත් එකට රුන් ටික දමාගෙන ඇරියා උනට කමන්නේ මං සැලෙන්නේ හෙල්ත් එක රීජෙනරේට් වුණාට පස්සේ මං යනවා ඌරේ කුරු නරන හොට්ටෝ ටික උස්සාම හදන්න රිසිවියක් නැද්ද උඩද බං ප්ලේස්ලා ඉන්නවා මම දැක්කා ඒ මට නෑ වගේ මම දැන් මෙතනින් එස්කේප් කරනවා ෂේප් එකේ උඹලා මාව දැක්කා නෑ නේ උඹලා මාව දැක්කේ නෑ හැබැයි මම උඹලා දැක්කා ඒ මදිවට ඒ කෙලිටන් කාර් එක මට අරින්න එනවා අපි දැන් බැස්ටියන් එකක් එක්ක කියලා වෙලා නෙවෙයි මේ ප්ලේස් රොඩ් ඕනේ තාම දෙකයි තියෙන්නේ
ඊට පස්සේ එන්න බැල්ලෝ එතන මොකෙද හාල් පාරුවේ පුර පයින්න වෙන්නේ තොපි නම් සාපයක් බං අම්මට සකා බලන්න උත් ගණන් හොඳේ ආච්චි එතන කේකොලයි කනකොඩි වරයි වරෙන් පහළට කයිය නැහැ වරෙන් පහළට අපි ටික පාම් කරමු Yako be මොන ආකාරද ඉවහේ ගයිලා ඉන්නේ මේස් කරේ ඒ ආලුගේ දැන් මම වගේ මිනිස්සු බල සතු බලා ප්‍රෝග්‍රෑම් කරපු එක මට පැය භාගයකට හම්බෙන්න බැරි වෙයිද දන්නේ වැඩි ඕනේ පැය භාගයක් පැයක් ඕනේ hello
උඹලට දැන් හිටි තියන්න කිව්ව කවුද? තමයි මගේ අරමුණ.
ටෙලිපෝට් දෙන්න කෙලින්ම එතන යන් ගෙදර යාළුවේ මං ආයේ පන පිටින් ආවා මැරුන්න එකපාරක්වත් අඩෝ එතකොට යකෝ අඩෝ කොහොමද යකෝ අත්තහිල් හරි මේ බලන්න යාළුවනේ අපි අචීව්මන්ට් කීයක් අන්ලොක් කරලා දෙයි කියලා යාළුවනේ මේ ගෙනියන්න ඕනි බඩුල හැත්ති ගන්න ගමන් ඔයගොල්ලන්ට බැලුවොත් පේනවා මම මෙන්න මේ විදිහට මේ ටික හදාගත්තු වෙන අන්නර ඉන්නේ ඒවලට අයිතිවාසිකම් කියන්න ඕනි එක ඊට පස්සේ කිව්වොත් මම මෙන්න මේ විදිහට මේ කාමරේ හදාගත්තා මේකේ තියෙනවා මගේ වටිනා කියන බඩු මුට්ටු ටික දාලා යන්නේ බකට් එක අතට ගමු ඊට පස්සේ අපි මේ ටික හැම බ්ලේස් පවුඩර් කරගමු ඊට පස්සේ ඔන්න ඔහොම දාලා මේවා හදාගමු හිතනවා 16ක් ඇති වෙයි කියලා ඊට පස්සේ අපි මුල්ම end blur මොකද්ද end of ice එක දාලා බලමු අන්න අර පැත්තට යන්න තියෙන්නේ කොහෙට සුද්ද වැටුනේ අන්න මෙතන අය දාලා බලමු අන්න අර පැත්තට හරිද පිට වතුරෙන් යන්න එකක් තියෙන්නේ මට පේන හැටියට යන්න හදාගන්නවා බෝට් එක හරිද මෙන්න මේ ආකාරයට උත් හරි කමන්නේ වැඩි වුණා කියලා සැලෙන්නේ ඔන්න ඔහොම කරගමු බෝට් එක හදන්න රෙසිපි එකේ පොතේ හැටියට ඔන්න ඕක ඔහොම දාගමු දැන් හරි මිනිත්තු මෙතනින් තියාගමු දැන් ක්‍රාෆ්ටින් ටේබල් එක ගලව ගත්තා බෝට් එක දැම්මා අර පැත්තට නේද යා අඩෝ ලොකු දුරක් නෑ පිට වටෙන් ඉන්න බලන්න යාළුවනේ දැනටත් FPS යන ප්‍රමාණය මේ රෙන්ඩර් නිසා මම රෙන්ඩර් හැම ඩිස්ටන්ට් අඩු කරලා තියෙන්නේ යකෝ 32GB RAM එකක් තියෙන graphic card එකක මෙහෙම වෙනවා කියන්නේ අනේ මන්දයි ඉතින් එක්කෝ ඒක මැෂින් එකේ අවුල නැත්නම් ඒක මොඩ් එකේ අවුල හැබැයි මම මේකට තව මොඩ් එකක් කියන්නේ යන්නේ ඒ නිසා වෙන්න ඇති හරියටම කියන්න දන්නේ මොඩ් බලන්න ඔන්න ඔය ටික තමයි මම දාලා තියෙන්නේ මෙන්න වැඩියෙන් යනවා නම් යන්නේ මෙන්න මේකට හරිද මෙන්න මේකටයි මෙන්න මේකටයි ඊටව මෙන්න මේකට